සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් අදත් සැලොන් ටීචර් ආදරණීය YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපගේ ආදරණීය හිතවතෙක් හෝ හිතවතියක් කොණ්ඩකටු ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා අපෙන් ඉල්ලලා තිබ්බ ඉල්ලීමකට අනුව තමයි මේ වීඩියෝ එක ගේන්න සූදානම් වෙන්නේ. ඇත්තටම කොණ්ඩකටු ගැන කතා කරන්න ගියොත් ඒ ගැන ඉතිහාසය ගොඩාක් ඈත අතීතයකට අපිව අරන් යනවා. ඒ වගේම එතන සුන්දර හා රසවත් දේවල් මේ කොණ්ඩකටු එක්ක බැඳිලා තියෙනවා. ගොඩාක් දුරට සමහර පුරාණ සංස්කෘතියේදී විශේෂයෙන් මේ ආසියාතික රටවල සැරසිල්ලකට විතරක් නෙමෙයි. තමගේ ආත්ම ආරක්ෂාවටත් මේ කොණ්ඩකටු පළඳලා තියෙනවා. චීනයේ සහ ජපානයේ කාන්තාවන් කාන්ශාෂි කියලා සැරසිලි කූරු වර්ගයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම හදිස්සියේ ආයුධයක් ලෙස පාවිච්චි කරාට තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම තමයි පුරාණ රෝමේ, ඒ කියන්නේ දැන් තියෙන ඉතාලිය. කාන්තාවන් ලෝකඩ රිදී හෝ සත්ව අස්ථි වලින් කරන කොණ්ඩකටු පළඳලා තියෙනවා. ඒක තමන්ගේ තත්ත්වය පෙන්වන්න තමයි ගොඩක් දුරට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩාක්ම වංශවත් කාන්තාවන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මම ඔයගලන්ට කියන්න ලස්සන කතාවක්. මේ කොණ්ඩකටුත් එක්ක බැඳිලා තියෙන ලස්සන කතාවක්. ඉතින් මේ කොණ්ඩකටු ආදරයේ සංකේතයක් ලෙසත් පාවිච්චි කරලා තියෙනවා. අතීතයේ රෝමේ කාන්තාවන් තමන්ගේ පෙම්වතා යුද්ධයට යන්න කලින් තමන් ළඟ තියෙන ලස්සන කොණ්ඩකටු යුගලයක ඒකෙන් අඩක් කියන්නේ ඒ කොණ්ඩකටු යුගලයක් කියන්නේ දෙකක්නේ. ඒ කොණ්ඩකටු යුගලෙන් එකක් අරගෙන ඒ තමන්ගේ පෙම්වතාට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ යුද්ධයෙන් එයා ආයෙ ආවොත්, කියන්නේ කිසිම කරදරයක් නැතුව ආවොත් ඒක ඒ ආදරේ ඇත්තටම සදාකාලිකයි කියලා ඒකල විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ ලස්සන දේවල් මේ කොණ්ඩකටුත් එක්ක විශ්වාසයන් සමග වැඳිලා තියෙන එක ඇත්තටම හරිම රසවත් දෙයක්. ඒ වගේම තමයි මේ කොණ්ඩකටු කුඩා ළමුන්ගේ ඉඳලා වැඩිමහල් කාන්තාවන් දක්වා විවිධ ඇඳුම් වලට, විවිධ උත්සවවලට පාවිච්චි වෙනවා. ඒ වගේම මනමාලියන් සහ නර්තන ශිල්පීන් උදෙසා විවිධ වර්ගයේ කොණ්ඩකටු පාවිච්චි වෙනවා. ඉස්සර දැන් වගේ තාක්ෂණයක් නැති කාලේ ගොඩාක් දුරට කොණ්ඩකටු පාවිච්චි වෙලා තියෙන්නේ මාළු කටු, ඒ වගේම පොල් කටු වලින්, ලෝහ, සත්තුන්ගේ අස්ථි වලින්, ඒ වගේ දේවල් වලින් තමයි කොණ්ඩකටු සැකසෙලා තියෙන්නේ. දැන් වගේ තාක්ෂණයක් නැති කාලේ ඒ වගේ දේවල් පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් කොණ්ඩකටු ගැන දැන් ලොකු දැනුමක් ඔයගොල්ලෝ ලබා ගත්තා. දැන් මම කියන්න හදන්නේ සැලොන් භාවිතයේදී, දැන් ඒ කියන්නේ වර්තමානයේ සැලොන් භාවිතයේදී අපි පාවිච්චි කරන කොණ්ඩකටු ගැන. ඉතින් මේවා වෙන වශයෙන් පැහැදිලි කරොත් මේකට කියන්නේ ෂෝට් හෙයාර් ක්ලිප්ස් කියලා. ඔයගොල්ලෝ ඉතින් පොඩි කාලේ ක්‍රේල් කටු කියනවා. ඉතින් එක නම් පාවිච්චි කරන ඉතින් බොබි පින්ස් කියලා කියනවා සමහරු. ඉතින් මේකට අපි අර්ථකථනය කරන්නේ ෂෝට් ක්ලිප්ස් කියලා. ඒ වගේම මේකට කියන්නේ ලොන්ග් ක්ලිප්ස් කියලා. ඒ උනාට මෙතන ගහලා තියෙන්නේ හෙයාර් පින්ස් කියලා. මේ කොලේ ඒ උනට ඒක වැරදි. අපි කියන්නේ මේකට ලොන්ග් ක්ලිප්ස් කියලා. ඉතින් මෙතන ප්‍රධාන වෙනස තමයි දිග කොට සහ කොට අතර වෙනස. ඔයාලට පේනවා ඇති ඒක. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟ එක. මේකත් ප්‍රධානම කොණ්ඩකටු වර්ගයක් මේ හෙයාර් ස්ටයිල් වලදී පාවිච්චි කරන්නේ. ඉතින් මේකට කියන්නේ ලොන්ග් පින්ස් කියලා. මේකට තමයි පින්ස් කියන්නේ. අර කට්ටක් වගේනේ. ඉතින් මේක ඒ අකුරක් වගේ ඈඩ් කරන්න පුළුවන්. මේකෙදි ඒ වැඩ කරන්න බෑ. එහෙම වුණොත් අපිට ගන්න ඕන සේවය මේකෙන් නැති වෙනවා. මේක ඈඩ් කරන්න බෑ. ඊට පස්සේ ඒකෙම ෂෝට් පින් එක තමයි මේක. මේ ලොන්ග් පින් එක, මේක ෂෝට් පින් එක. ඉතින් ඒ වගේම මේ වගේම තව එකක් තියෙනවා ෂෝට් පින් එක වගේ. මේ වුණාට මේක ඝනකමින් සහ ප්‍රමාණයෙන් ටිකක් වෙනස්. මේක පිට කියන්නේ ඉන්විසිබල් පින් කියලා. මේක පාවිච්චි කරන්නේ ගොඩක් දුරට කොණ්ඩේ ඕගොල්ලෝ අර බැක්කෝම් කරද්දි හරි ඉස්සරහා චුට්ටක් හරි ඉස්සුනහම ඒක ඒ චුටි කොණ්ඩේ කෑලි හංගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැනගත ප්‍රධාන වශයෙන් කොණ්ඩකටු වර්ග 5ක් ගැන. ඉතින් මේකෙදි
අනිවාර්යයෙන්ම මේ කොණ්ඩ කටු පහම හෙයාර් ස්ටයිල් එකක් දාද්දි ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. මේ කොණ්ඩ කටු වල මේ එන්ඩ් එකේ මෙතන ඩොට් එකක් වගේ තියෙන ඒවා තමයි ගොඩක් දුරට ගන්න ඕනේ. මොකද නැත්නම් සේවාදායකයාට හිස් කබලට යන්නේදී හරි අපහසු වෙනවා. ඉතින් මෙතනදී මේකෙදි නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගද්දි අනිවාර්යෙන් තෝරගන්න මේ එන්ඩ් එකේ ඩොට් එකක් වගේ තියෙන ඒවා. ඉතින් තව එකක් ගැන කතා කරොත් මේකට කියන්නේ fringe clip කියලා. ඉතින් Google search කරපුවාම පෙන්නන්න නම් short section clip කියලා. ඉතින් එක නම් එක තැන්වලදී තියෙනවා. ඒ වුණාට අපි පාවිච්චි කරන්න කොට කියන්නේ fringe clip එක කියලා. මේක පාවිච්චි කරන්නේ ගොඩක් දුරට අර ඉස්සරහ මේ ෆ්‍රින්ච් එක ගත්තා. ෆ්‍රින්ච් එක කියන්නේ සයිඩ් පාර්ට් එකේ අර කොටස් වශයෙන් තීරු වශයෙන් වෙන් කරද්දී ඒ තීරු වෙන් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කොණ්ඩ කටු එකින් එකට කරන සේවයන් වෙනස්. මේක දැන් අපි කුඩා කාලේදී කොණ්ඩ මේ ගොතලර දෙපැත්තට ගහන්න ඒක ඔයගොල්ලෝ දන්නවා කොහොමද? ඒක මෙහෙම ගහන්න දන්නවා. ඉතින් මේකේනොත් අර ගොඩාක් අර හොඳ හෙයාර් ස්ටයිල් ලොකු හෙයාර් ස්ටයිල් දාද්දි ගොඩාක් වොලියුම් එක තියෙන කොණ්ඩ වලට තමයි මෙන්න මේ දිග ක්ලිප් එක පාවිච්චි කරන්නේ. ඉතින් කිසිම විටක ඕගොල්ලෝ කට පාවිච්චි කරලා නම් කොණ්ඩ කටු ගහන්න යන්න එපා. සේවාදායකයෙක් ඉදිරිපිට ඒක ගොඩාක් අශෝභන දෙයක්. මේ පොත දෙක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගහන්න ඕගොල්ලෝ දන්නා. ඒක වැඩි විස්තර කියන්න ඕනේ. මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔබේ ආදරණීය මිතුරන් අතර මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම ඔයගලන්ට තියෙන ගැටලු. ඉතින් දැන් මම අද කරෙත් කෙනෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි. ඒ ඔයාලට තව සමහරුන්ට එක ඉල්ලීම් ඇති. ඒවත් ඉදිරිපත් කරන්න. මම වෙලාවෙ ඉඩකඩ ලැබිච්ච ගමන් ඒවා කරන්න සූදානම්. ඉතින් මේ වීඩියෝ එක නැරඹුවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.